කරන්ට සමාජයේ හොඳ පුරවැසියෙක් වෙන්නට කටයුතු කරන්නට ශක්තිය මේ මා විශ්වාස කරනවා මෙම පරීක්ෂණ ධර්ම පරීක්ෂණ ආයතනය තුලින් සිදු වේවි කියලා. මේ කාරණා විශාල ප්‍රමාණයක බලාපොරොත්තු ඇතිව ආරම්භ කරලා තියෙන මේ කාර්යය මම හිතන්නේ තාම සාර්ථක වෙයි කියන විශ්වාසය තියෙනවා. අපි පැහැදිලි ලෙස මේ රටෙන් ත්‍රස්තවාදය විනාශ කරා වගේම රටේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරා වගේම අපේ දරුවන් පිළිබඳව ඔවුන් මේ සමාජයේ අනාගතය පිළිබඳව අපි අවධානය යොමු කරගෙන තියෙනවා. ඒ නිසා තමයි පරිසරය පිළිබඳව මේ තියෙනා වූ මහා විනාශකාරී තත්ත්වය දේශගුණික විපර්යාසයන් පිළිබඳ අවබෝධ කරගෙන එය මිනිසා විසින් හදන ලද තත්ත්වයන් බවට පත් වෙලා තියෙනවාද ඒ වෙනස් කර ගැනීම සඳහා මේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම මේ පරීක්ෂණ ආයතනය තුලින් එක බලාපොරොත්තුවක් වෙලා තියෙන පරිසරය රැක ගැනීම සතා සිව්පාවට ආදරය කරන සමාජයක් ගොඩනගන්න පරිසරයට ආදරය කරන සමාජයක් ගොඩනගන්නට ගන්නා වූ වෑයම මම හිතන්නේ අපි සියලු දෙනාගේම සහයෝගය අපි ලබා දිය යුතු තියෙනවා. විශේෂයෙන් මේට නායකත්වය දෙන රතන හාමුදුරුවෝ අපිට මට නම් අමුත්තෙක් නෙවෙයි. මොකද කුඩා කාලේ මහාන වෙන දවසෙත් මම ගියා. හාමුදුරුවෝ මම හිතන්නේ මේ 76 දී මේ දික්වැල්ලේ වැවුරු කන්නර පන්සලට එදා අපි පටුන മന്ത്രിවරු වශයෙන් සම්බන්ධ වුණු අවස්ථාව. මොකද මගේ ගමේ හාමුදුරුවෝ පහළ පිළිගල්ල පන්සලේ. ඉතින් ඒකෙන්ද පොඩි කාලේ ඉඳන් උන්වහන්සේගේ හැකියාව දක්ෂකම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ කාර්යභාරය උන්වහන්සේ මොනතරම් විරුද්ධවාදීන්ගෙන් උපහාස ලැබුවත් ඒවා අධෛර්යයටපත් වෙන්නේ නැතුව මේ කාර්යභාරය ඉටු කරලා තමන්ගෙන් සසුනට සමාජයට විය යුතු යුතුයකම මේ මහකරුතර මහා සංඝරත්නයට විය යුතු යුතුයකමක් ඉටු කරන්නට මෙවන් කාර්ය කිරීමට පෙළඹීම හා එය අධෛර්ය නොවි කටයුතු කරන්නට ශක්තිය උන්වහන්සේට තියෙන බව අපිට විශ්වාසයි. නිසා මා දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ මම සුබ පතනවා. මොකද වෙලාවත් අපේ ආම්දුරනේ කිට්ටු වෙමින් තියෙනවා. ඒකින්ද ඔබ වහන්සේලාට මම විශේෂයෙන්ම නැවත වාරයක් මේ කාර්යයේදී සදාම් සෙවන ධර්ම පරීක්ෂා ආයතනය මේ රටට පමණක් නෙවෙයි ලෝකයාටම සෙවණක් වෙන්න සදාම් සෙවණක් වෙන බවට විශ්වාසය තබමින් ඒට සම්පූර්ණ සහයෝගය ලබා දීමටත් රජයක් වශයෙන් ඒ වගේම මේ රටේ ජනතාවත් ඒට සම්බන්ධ වෙලා කටයුතු කරන්නට ආරාධනා කරමින් මෙද මගේ ආශිංසන පුද කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.